කොහොමද ඉතින් ඔයාලට? ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ අමුතුම හොරර් ගේම් එකක්. ඔයාලා දන්නවද පූ කියලා ගොඩක් ජනප්‍රිය ගේම් එකක් 1 බිලියන් වලට වඩා තියෙන ගේම් එකක්. ඉතින් මේ පූ කියන්නේ ඒ වගේ ගේම් එකක් තමයි මේක. හැබැයි ඒකට වඩා ගොඩක් වෙනස්. මේක හැබැයි ඒකේ තියෙන්නේ නිකන් මම හිතන්නේ ඔය පොඩි ළමයින්ගේ මේවනේ. මේක එහෙම නෙමෙයි, මේක හදලා තින්නේ හොරර් විදියට. හොරර් ගේම් එකක් විදියට තමයි. ඉතින් මේ පේනවනේ මේකේ දැන් මෙතන තියෙන පින්තූරය ගත්තත් නිකන් හොරර් සීන් එකක් තමයි තියෙන්නේ. අපි ඉතින් ගේම් එකට ගිහිල්ලා බලමු. මුලින්ම පටන් ගද්දිම ගෙදරක තියෙනවා සැටියක් තියෙනවා. මේ මොකක්ද ගන්නේ? අය ගන්න පුළුවන්ද කොහෙද? අම්මට ගත්ත එකේ. මොකද කුස්සිය. අම්මට කෑම බීම ඔක්කොම තියෙනවා. ඔය හරියට දන්නේ අම්මාට. මේ අරකේ වගේම තමයි පූ එකේ වගේම තමයි මේකත්. මේ බලන්නකෝ. පූම තමයි ඉන්නේ මේකේ. මම හිතන්නේ කුස්සිය. මේවා තමයි ඉල්ලන්නේ. අපිට නෑ ඕනේ එපා එකයි ඔක්කොම ඉල්ලනවා. කාපන්. අපිට කාලා මහත්තයා. අනේ අහවෙන්න තමයි. නැත්තම් මුගේ අම්මා තාත්තා කෙනෙක් අපිට කියලා යන්න. අපි දන්නේ අපි ගේම් මේ ගහලා බලමු ඉතින්. වෙයිද දන්නේ. දැන් මොනවද? මොනවද ක්ලියර් බූ. මුගේ නම බූද කොහෙද? පූ නෙමෙයි කියන්නේ බූ කිය. ඒක කවුලන්නේ. කොහොමද ඉතින් පූ නෙමෙයි. ඒ ගේම් එකක් නෙමෙයි. හරි. අපි සබන් ටිකක් ගහන්න ඕනේ. ලැට් එක තියෙනවා, ලැට් එකේ මුන්න අතුල්ලනවා දැනගන්න. බලන්නකෝ මේ. මොකෙන්ද බිස්කෙඩි එකයි. ඒකත් එකම ගහන්න ඕනේ. පළවෙනිකට දැන් හරි. මම ගෙහුවද කියලා. එක පාට උසද්ද. රිදුනක් දන්නේ නැහැ. ගංජා ගහලා වගේ. දැන් play with Pooh using the ball. මොනා කරන්න තියෙන්නේ? බෝල ඉන්න දැන්න දැන් හරිද? නෑ බෝල ගත්ත හැකි. පාර. ඒ බෝලෙන් ගහන්න දැන් තියෙන්නේ. බම්බෝ. අඩේ බෝලේ. බෝලේ දින බෝලේ. ට්‍රැක් එකක් අම්බෝ වරු ගැලවිගෙන යන්නේ. ආකාරයට මේ බෝලේ අරගෙන මොකද ගහන්නේ? හිනා වෙනවා. දන්නේ. ඉල්ලන් කරනවද දන්නේ නැහැ. බෝලෙන් ගහන්න ඕනේ ඇති උට. ඉතින් අපි ගහමු. එන්න ගහලා ගහමු. ඒක වෙන ඉතින් මොකක් කරන්න නැහැ. හරි. දැන් නම් නිදා ගන්නවා වගේ. මේක තියෙනවා. හරි ඉතින් අපි නිදා. නෑ ඒකට බෑ. මේකෙන්ද තියන්නේ? ඒකෙන් තියෙනවා. මෙතන
ටෙලිෆෝන් එකක් තියෙනවා කෝල් කරන්න බැරිද? බෑ ගන්න බෑ. ලෑම්ප් එක ඔෆ් කරන්න කියනවා. ලෑම්ප් එක ඔෆ් කරලා ඔන්න දැන් නිදා ගන්නයි යන්නේ. මොන හරි වෙයිද දන්නේ. ටක බලස් වෙයිද දන්නේ එකපාරට රෑ නැගිට ගමන්. හරි ඉතින් මේ රෑ දෙකට මොකද දන්නේ නැගිටලා තින්නේ. ඉතින් අපි ගියා බලන් ඉන්නවා. අපෝ තවත් කරදර. අරු වගේ කිත් තමයි. බලපන් මේ කාලකන්ණි. ඔහුගේ සද්දේ. උඹට මේව දෙන්න මේ මොනවද දන්නේ අමුතු කෑම જાති ටිකක් තියෙනවා ඔක්කොම ටික ඉතින් කාලා දාගන්න ඕල. අම්මාට මේක මුත් ඇවිල්ලා. මේක කකුල් ආවේ. කකුල් නැතුව මූ වෙනවා. ඒක පාට කකුල් ඇවිල්ලා. මම බඩ ගාගෙන තමයි ඇවිල්ලා තින්නේ. මොසත් මත් ඉල්ලුවද? අන්තිම පීසා කෑලි. බත්තාරේ පොඩි එකයි ලොකු එකයි මුගේ ගාන්නද මන් නේද මූ හිටියේ දැන් ටික මම හිතන්නේ ලොකු වෙලා කාලා මහත් වෙලා යකෝ මේකේ හොරර් කිව්වට හොරර් ගතිය කෝබා දැක්කේ විදිහට නම් හොරර් වෙන්නේ හම්බු අරු විසික්කෝ ගෝ shopping කියලා තියෙනවා ගෝ shopping මේකද ඔව් හරි මේ මොකද්ද මේ ෆයින් මේකට ඉතින් අපි ගෑම්මර තියාගමු ගෑම්මර වටනවා මොකද ඕ අර පොඩි අඩේ කොහෙද බං මේ හරි මේ දීපේ අඩේ ගෝ බං නෑනේ ගෝ බං මේ මොකද්ද මේ යෆන් love you මොනවාද බං හාල්ද මන්නට ඉතින් මම දන්නේ ඌ කොහෙන්ද මන් දන්නේ ඌ සමහරවිට ගියාද දන්නේ නැහැ ඉතින් අපිව දාලා අපහැර දමා ගියාද දන්නේ නැත්තම් මොන හරි කරාද දන්නේ නැහැ දූෂණකාරයෝ තමයි භීෂණයක් තමයි කරන්නේ මොකද බං මේ රෑ දෙබඩ යාමේ අපි ඇරවන්නේ අර මොකද බං තන්නේ මාතන් ගිහිල්ලා මෙහෙ වරේ මොකද්ද මේ ඊයා මේ මොකද්ද බං මේ මැරිච්ච තක්කාලි ගෙඩියක් නෙමෙයි අල ගෙඩියක් වගේ මං කියන්න බෑ දැන් නම් මම හිතන්නේ අර හොරර් සීන් එක එනවද මන්ද අප්පෝ බීසනකාරෙක් වගේ නම බලන්ඩුවා පමු මොකද බැල්ම තමයි අල්ලන්නේ ඉදා ඉසිකුණා මෝඩ භූතෙක් වගේ බලන්න බං නැති නිසා සැටියට දාන්නේ තෝ අරවඩා ලොකුයිද මන් දන්නේ
මේ මොකද්ද බං? ඒ කවුද බං? පුටියු මේ කසින්. මොකද බං? Put in the bed. Then anything. Hurry. Check the රහස් දොරන්නේ අඩු හිතක් තියෙනවා. ලයිට් on. අඩි ගැහැව්වනේ නෑරු. මේ මොකද බාර පොඩි එකාගේ කකුල් දෙක ගලවලද කොහෙද? නෑ පොඩි එකාට කොහෙද කකුල්? කාගේද දන්නේ නෑ කකුල්. අම්මට හරි. මේ මන් ඊයේ පූ. මේ මොකද මේ? අපූ. මාව ගලවලා තින්නේ මූ. හතරට පහට නවලා මූ වගේ කරලා මාව දාලා මෙතන. අඩෝ. මේවා නම් කාලා කන්නේ වැඩ. අම්මඩ ඒ කියන්නේ එයා තියෙන ඉන්න බලමු මොනවා වෙන්නේ කියලා. ඒ කියන්නේ මාව ගෙනියනවා මූ. ඒ කියන්නේ මූ මාව හදා ගන්නවා. ඒ වගේ සීන් එකක් එතකොට. මොකක්ද ඒ? මම හිතන්නේ පීසකාරයෙක්ගේ නම්බරයක් වෙන්න ඕනේ යාට. මොනවාද ඉතින් කරන්න වෙන්නේ? ෆයින් A to B එක තැන් වලට මම හිතන්නේ ආගෙන රෝද එකතු කරන්න තියෙන්නේ. පේන්නේ නැහැ මොනවාටද බෝලෙට. මේ මොකද්ද මේ? මේ කාර් එකේ රෝදේ. උන්ගේ මුණ තමා. ගෝතය. බලපන් බං මූණ හැටි. අපූ මේ මට යන්න දෙන්නේ නැහැ මගේ කකුල් කපලානේ. කාගේ අයියෙක් කරන්දයකෝ මගේ කකුල් කපන්නේ උඹලා. මේ ගෝතය. මේ මොනාට දෙන්නේ? පලච්චි. පලේ. බෝලේ ගෙනල්ලා දෙනවා මම හිතන්නේ. බෝලේ දාමු හරි එතකොට මූ යයි. මොකද බා? මොනවද කරන්න කියන්නේ? හරි. ඉදාගත්තනේ. අන්න අරයා ගියා. අපිව මේකෙන් තියලා නින්ද ගියා. මොකද්ද මේ ෆෝන් එක නේද? ගන්න බැරිද? මොකද බං මේ ගේම නිකම්දු ගේමක් නේ බං. නාවයිද? පූ මේ ගෝතයාගේ මුණ බලාගෙන ඉන්න පුළුවන්ද බං? මම හිතන්නේ මේකේ බග් පිරීලා වෙන්න ඕනේ. මේකේ ගාම තේරෙනවා බග් පිරීලා. කුසියරේ ඉන්න බලන්න මොනවා කරන්නද මන් දන්නේ නැහැ. මුන් අතවල් පායවල් කපලා මගේ
මොකද්ද මං කරන්න කියන්නේ? කලෙට් මොකද්ද? මේ වැරිය හැකි. හරි. මේ මොකද්ද අර කාර් එකේ බැටරිය වෙන්න ඕනේ. එතකොට ඒ කාර් එක හදන්නද තියෙන්නේ? මම හිතන්නේ කාර් එක හදන්න තමයි තියෙන්නේ. ඕන මේ කාර් එක නැගලා දැන් අම්මාට වුනේ වෙන්න ඇති සමහර විට. භූතයනේ. ඒක ගන්න බැරිද අපිට? ඒ ගනින්කෝ. තවුණක් තියෙන්නේ. මේක තවුණට ඇති මම හිතන්නේ අර කබඩ් වල. භූත වුණක් තියෙන්නේ. මොකෙද්ද මන්ද? මේ තක්කාලි ගෙඩි උඩින් තියලා තියෙන්නේ මොකක්ද? මම මෙතනින් තිබ්බා. ගණන් ගන්න එපා. පොඩ්ඩක් අපේ පැත්තෙන් පොඩ්ඩක් කෝච්චි එහෙම යනවා. මේ මොකටද මේ ඉන්නේ? මං එබ්බුවද මොකෝ? මොකද තෝ? අනේ මන් දයාලුයි මම මොනවා කරන්නද කියලා හිතා ගන්න බැහැ. කවපන්නේ තින්නට. දැන් ගෙනිච්ච යනවා. අපෝ මන් මේක මොනවා කරන්නද දන්නේ තියෙන්නේ. මොනවා කරන්නද දන්නේ තියෙන්නේ. ඵලයන් අර ගෙනි. චිපු බල්ලා. අම්මට ඇදුවේකි. අම්මට හරි. හරයක ගියාම. කදබා මූණ ළඟට එන්නේ. කාල්කන්නියෙක් වගේ. හරි. මට තේරුණා ඉන්න පොඩ්ඩක් බලමු. මට තේරුණ එක හරිනම් භූතයෙන් බේරෙන්න මං හිතන්නේ මෙහෙම ගිහින් අර ගියා නේද? හරි. පොලිසියට තමන්ද කෝල් කරනවා මම හිතන්නේ. කෝල් එකක් දැම්ම මම හිතන්නේ. හරි අපි මිෂන් එකකුත් ඔය කම්ප්ලීට්. කාර් එකත් හදාගත්තා. කාර් එකේ නැගලා යන්න තියෙන්නේ එතකොට මට. උඹ මොකද බං කරන්නේ? කවුද බං කෑ ගෑවේ?
අරුකෝ අරුකෝ අරු පේන්නත් නෑ මෙහෙම යන්න තියෙන්නේ එතකොට මූත් නික හැමදේම හැඩි කරලානේ මං දැන් කොහෙටද යන්න ඕනේ අරු එකපාරට එයිද දන්නේ මොනා වෙයිද දන්නේ ඉතින් මොනා වෙයිද මොකද බම් මේ සැටියත් අනිත් පැත්ත ගහලා අර කාලකන්ණිය කුස්සිය කබඩ්ඩත් චෙක් කරමු කුස්සිය අපි කබඩ් එක චෙක් කරගමු හරි ඉතින් අපි ගහමු ඊටු ටික අරු එන්නේ නැද්ද බං හිතන්නේ ඉන්නේ නැද්ද කොහෙද මොකද බං කරන්න තියෙන්නේ මට තේරෙන්නේ පෙට්‍රෝල් දැනීම අනේ මන්ද බං මේවනම් ගිහලා හපන්න තියෙන්නේ මොනාරි අර විජ් එකේ දොරත් ගලවලා දාලා ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මට ඇත්තටම කියන්න ඕනේ රිකෝඩ් වෙලා තිබ්බේ නෑ අන්තිම ටික අර කාර් එක විජ් එක ගාවට ගියන් පස්සේ රිකෝඩ් වෙලා තිබ්බේ නෑ එතන ඊට පස්සේ අර ගිනි පෙට්ටියක් තියෙන එතන ලාච්චුව ළඟ ඊට පස්සේ ආයේ අර ලාච්චුව නෙමෙයි අර ෆ්‍රිජ් එක ළඟ ලාච්චුවක ඒ ෆ්‍රිජ් එක ළඟ ලාච්චුවෙන් ඊට පස්සේ අර ගෑස් ලිපක් තියෙනවනේ අතන අයිනේ ෆ්‍රිජ් එකේ අන්න ඒක ඔන් කරලා ගිනි කූර දාලා යන්න තමයි තියෙන්නේ ඉතින් අරු එනවා එතකොටම අපි ටක් ගාලා පැනලා යනවා අරක දාලා ඊට පස්සේ ගේට් එකම පුපුරලා යනවා ඊට පස්සේ අපි ඈතකින් නම් බලන් ඉන්නවා වගේ තමයි පෙන්වන්නේ එච්චරයි ඉතින් වැඩි ලොකු එකක් නැහැ ඉතින් හරියට රිකෝඩ් වෙලා නැහැ ඒකයි ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒකයි මේ වීඩියෝ එකේ ටික නැත්තේ ඉතින් ඇත්තටම ඕකේ එන බග් ගොඩක් තිබ්බා ගොඩක් ගේම් ප්ලේයර්ස්ලාත් කියන්නේත් ඒකයි ඕකේ ඒගොල්ලන්ටත් ගොඩක් එඩිට් කරන්න අමාරු වුණාලු ඒ වගේ තමයි මටත් මේක මම 4-5 පාරක් විතරම ගැහුවා අර පූ එහෙම අරන් යද්දි අතට යද්දි එකපාරට ඌව කොහෙන් හරි දීදි බග් එකක් වෙලා එක්ක පොළොව යටට හරි ගිහිල්ලා ඇති ඌව හොයාගන්නත් නැති වෙලා තිනවා ඒකත් 2-3 පාරක්ම වෙලා තිනවා ඉතින් guys සර්ප්‍රයිස් කරලා ලයික් එකක් ගාලා ෂෙයා පාරක් දාලා ගන්න ඉතින් තවත් වීඩියෝ රැසකින් හම්බෙමු ඉදිරියේදී ගොඩක් වීඩියෝ කරන්න තියෙනවා ඉතින් channel එකත් එක්ක රැඳී ඉන්න මිස්ටර් ආතල් ගේමත් එක්ක ඉතින් හැමදාම මේ වගේ ගේම් ප්ලේ දිගටම බලා ගන්න පුළුවන් වෙයි ඔයාලට හොරර් ගේම් වැඩියෙන් තියෙයි ඉතින් අපි ගිහින් එන්නම් bye bye හැමෝම රැඳිලා ඉන්න see you